ඔබට මේ දිස්වෙන්නේ සැඟව යන ඉතිහාසය අප සොයාගෙන යන ගමනේ අපට තහමුණු තවත් එක් සැඟව යන ස්ථානයක්. මෙය දූම පබ්බත එහෙමත් නැත්තම් ඓතිහාසික දිමුලාගල කන්දේ උතුරු කෙරවලට වෙන්න පිහිටලා තිබෙන කොස්ගහ උල්පත කියන ස්ථානයේ තියෙන ගල්ලෙනක්. මේ ගල්ලෙන හරි අපූරු ලෙස කටාරම් කොට කවර් කරලා තියෙනවා ගඩොල් බැම්මකින්. ඒ වගේම මෙහි හාමුදුරුවන් වහන්සේ නමක් වැඩවාසය කරනවා. උන්වහන්සේගෙන් මේ පිළිබඳ තොරතුරු අහන විට උන්වහන්සේ අපිට පැවසුවේ මෙය පොළොන්නරු රාජධානි සමයේ එල්ල වුණු ආක්‍රමණවලින් සොලි පාණ්‍ය චෝල ඒ වගේ එල්ල වුණු ආක්‍රමණවලින් දළදා වහන්සේ සඟවා ගන්න මෙම ස්ථානය භාවිතා කරා කියලා. මීට යටින් මම ඉහතදී මෙහි ඡායාරූප සඳහන් කරා. ඒ ඡායාරූපවල මීට යටින් තිබෙනවා තවත් එක් පිළිමයක්. ඒ වගේම මෙය විහාරස්ථානයක් ලෙස පැවතුණු විදියට මෙහි නෂ්ටාවශේෂ තිබෙනවා. ඒ වගේම මෙම ගල්ලෙනට පල්ලෙහායින් පහළ කොටසේ පේලි දෙකක විතර සෙල් ලිපියක් තිබෙනවා. ඒ වගේම මෙම කන්දට උඩින් කටාරම් කොටපු තැනට උඩින් ජල පහරක්, ඒ කියන්නේ කන්ද මුදිනින් එන කන්ද උඩින් ගලාගෙන එන වතුර පහරක් බිමට හැලෙනවා. ඒ වගේම මෙහි නෂ්ටාවශේෂ තිබෙනවා රජමාලිගාවක් එහෙමත් නැත්නම් විහාරස්ථානයක් තිබුණු බවට. පුරාවිද්‍යා විස්තරයක් නම් මෙහි තාම සඳහන් කොට නැහැ. මෙය තාමත් අර මිනිසුන්ගේ ඇසෙන් සැඟවිලා තිබෙන වැඩි දුරට ප්‍රසිද්ධ නැති ස්ථානයක්. ඒ වගේම මෙහි ඇතුළතට වෙන්න ගල් ගුහාව කවර් කරලා තියෙන බැම්මෙහි උළුවස්ස, ඒ වගේම ජනේලය, ඒ වගේම පොඩි නැරඹුම් කුටියක් වගේ තිබෙනවා. ඒ වගේම පහළ කොටසේ සිට මෙම ගල්ලෙන ඉහළට ගමන් කිරීමට සහ එම විහාරස්ථානය දළදා වහන්සේ සඟවා තිබුණු ස්ථානයක් ලෙස සැලකෙන මෙම ස්ථානයට ඇතුල්වීමට තරප්පු පේලියක් ගලෙහිම පඩිපෙලක් උඩට කොටලා තියෙනවා. ඉතින් මේ සැඟවිලා යන ස්ථාන ඔබට පුළුවන් දැක බලා ගන්න අපත් සමග ඉදිරියට රැඳී සිටියොත්.